මොකක්ද ඒ ලක්ෂණය? පෝෂණය. පාඩම පටන් ගන්න කලින් චුටි දෙයක් මතක් කරන්නම්. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. bell button එක click කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා. මම ජීවියෙක්. එහෙම නේද? ඔයාලත් ජීවියෙක්. අපිට ආහාර අත්‍යවශ්‍යයි නේද අපේ ජීවිතය පවත්වාගෙන යන්න. අපිට විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන්ට ආහාර අත්‍යවශ්‍ය වෙනවා එයාලගේ ජීවය පවත්වාගෙන යන්න. මෙන්න මේ කියන ජීවීන් ආහාර ලබා ගන්න ආකාරය තමයි එහෙම නැත්නම් ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා පෝෂණය කියලා. දැන් ගොඩක් වෙලාවට බොහෝමයක් ශාක එයාලට ඕන කරන ආහාර එයාලා විසින්ම නිපදවා ගන්නවා. ඒක හින්දා අපි ශාකවලට කියනවා ස්වයං පෝෂීන් කියලා. ස්වයංව එයාලගේ පෝෂණය එයාලා ලබා ගන්නවා. ස්වයං පෝෂීන්. හරිත ශාක. ඒ කියන්නේ කොළ පාට ගස්. කොළ පාට වෙලා තියෙනයි මේ ශාක. මොකද මෙයාලගේ හරිතප්‍රද කියලා වර්ණකයක් තියෙනවා මේ පත්‍රවල. හරිතප්‍රද කොළ පාටයි. ඒක හින්දා තමයි මෙන්න මේ කියන ශාකත් කොළ පාට වෙලා තියෙන්නේ. මෙන්න මේ කියන හරිත ශාක වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ මේ ශාකවල මුල් වලින් එයාලා අවශෝෂණය කරගන්න. එහෙම නැත්නම් උරා ගන්නවා පස්සේ තියෙන ජලය. ඒ වගේම තමයි දහවල් කාලයේදී එයාලා සූර්ය ශක්තියත් අවශෝෂණය කරගන්න. එහෙම නැත්නම් සූර්ය ශක්තියත් එයාලා පාවිච්චි කරනවා, ලබා ගන්නවා. එහෙම නැත්නම් උරා ගන්නවා. මොනවද මේ හරිත ශාක? වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම තමයි පස්සෙන් ජලය මුල් හරහා උරා ගන්නවා. ඒ වගේම තමයි දහවල් කාලයේදී සූර්ය ශක්තියත් උපයෝගී කරගෙන ප්‍රභා සංශ්ලේෂණ කියන ක්‍රියාවලියෙන් තමයි මෙයාලා මේ කියන ශාක එයාලට අවශ්‍ය කරන පෝෂණය ලබා ගන්න. එහෙම නැත්නම් එයාලට අවශ්‍ය කරන ආහාර ටික නිපදව ගන්නෙ. මොකද්ද මේ ක්‍රියාවලියට කියන නම? ප්‍රභා සංශ්ලේෂණය. මෙන්න මේ ක්‍රියාවලියට ඕන කරන මොනවද අමුද්‍රව්‍ය? මොනවද මුද්‍රව්‍ය? වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම සූර්ය ශක්තිය, ජලය, මෙන්න මේ වගේ කියන ඒවා උපයෝගී කරගෙන තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරිත ශාක තුල. මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී මෙන්න මේ හරිත ශාක වලට හැකියාවක් තියෙනවා පරිසරයට ඔක්සිජන් මුදා හරින්න. මන්න ඒකත් වාසියක්. මේ හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් එයාලගේම ආහාර එයාලම නිපදව ගන්නවා වගේම පරිසරයටත් ඔක්සිජන් සපයනවා. ශාක ස්වයං පෝෂීන් උනාට සතුන් ස්වයං පෝෂීන්ද? ශාක එයාලගේ ආහාර එයාලම නිපදව ගන්නවා. ඒත් සත්තුන්ට පුළුවන් ද සත්තුන්ගේ ආහාර එයාලටම නිපදව ගන්න? අපි උයනවා තමයි. ඒත් උයන්නේ ශාක කොටස්. එහෙම නැත්නම් තවත් සත්ෙක්ගේ කොටසක් එහෙම අරගෙනනේ අපි උයන්නේ නේද? එතකොට සතුන්ට බෑ එයාලට ඕන කරන ආහාර එයාලගේ ඇඟ තුලම නිපදව ගන්න. නේද? එයාලගේ ශරීරය තුල එයාලගේ ආහාර නිපදව ගන්න බෑ. අපි ඒකෙන්ද සතුන් විෂම පෝෂීන් කියලා තමයි හඳුන්වන්නේ. අපි කිව්වා ශාක ස්වයං පෝෂීන්. එතකොට සතුන් විෂම පෝෂීන්. මෙන්න මේ කියන විෂම පෝෂීන් ශාක මත ඍජුව හෝ වක්‍රව යැපෙනවා. මොකක්ද ඒ කිව්වේ? දැන් අපි ගමු සතෙක්, හරකා. එහෙම නැත්නම් මුවා. මෙයාලා ශාක භක්ෂක. ඒ කියන්නේ මෙයාලා ශාකවල තියෙන දේවල් තමයි කෙලින්ම ආහාරයට ගන්නෙ. ඊට පස්සේ අපි ගත්තොත් සිංහයා, කොටියා වගේ සත්තු එයාලා මාංශ භක්ෂක නේද? එයාලා ආහාරයට ගන්නේ අර ශාක කොටස් ආහාරයට ගත්ත මුවා, ගවයා වගේ සත්තු. එතකොට මේ සිංහයා, කොටියා කියන සත්තු ශාක මත වක්‍රව තමයි යැපිලා තියෙන්නේ. ඒ වුණාට ගවයා, මුවා වගේ සත්තු ශාක මත ඍජුවම යැපෙනව නේද?
කලින් වීඩියෝ එකේ කතා කරපු ප්‍රශ්නවලට පිළිතුරු දැන් අපි සාකච්ඡා කරමු. මොනවද ජීවීන්ට පොදු ලක්ෂණ 5? වර්ධනය, පෝෂණය, චලනය, ශ්වසනය සහ ප්‍රජනනය. එතකොට වර්ධනය යනු කුමක්ද? වර්ධනය කියලා කියන්නේ ජීවීන් ප්‍රමාණයෙන් විශාල වීම තමයි අපි වර්ධනය කියලා හඳුන්වන්නේ. අද දවසේ පළවෙනි ප්‍රශ්නය තමයි ස්වයං පෝෂීන් යන්න හඳුන්වන්න. දෙවැනි ප්‍රශ්නය ප්‍රභා සංශ්ලේෂණය සඳහා ශාකවලට අවශ්‍ය කරන සාධක මොනවාද? තුන්වෙනි ප්‍රශ්නය විෂම පෝෂීන් හට උදාහරණ 3ක් සපයන්න. මේවට පිළිතුරු ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු.